කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ පඩියෙන් වෙරි හරියකට මොකද වෙන්නේ කියලා? මාසේ පටන් අරන් දවස් කීපයක් යද්දී වොලට් එක හිස් වෙනවා වගේ දැනෙනවද? ලංකාවේ මේ අහසුසට ගියපු ජීවන වියදමැක්ක ඒක පුදුමයක් නෙමෙයි. ඒත් ඔයාටත් නොදැනී ඔයාගේ සල්ලි ලීක් වෙන තැන් 7ක් තියෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැන. මේවා හදාගත්තොත් ඔයාගේ මුළු මූල්‍ය ජීවිතේම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේක ලොකු අභිරහසක් වගේ පෙනුනට ඇත්තටම උත්තරේ තියෙන්නේ අපේ ඇස් ඉස්සරහමයි. ඉතින් අපි අද එකතු වෙලා ඔයාගේ බජට් එකේ හැංගිලා තියෙන මේ ලීක්ස් ටික හොයාගෙන ඒවට ස්මාර්ට් විසඳුම් හොයමු. මේ තමයි ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා අනුපාතය. ඒ කියන්නේ සරලවම අපි හැමෝටම සල්ලි කළමනාකරණය කරන හැටි හරියට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් මේක ඔයාගේ වැරද්දක් නෙමෙයි. ඒ නිසා ලැජ්ජ වෙන්න එපා. වැරදි හදාගෙන මූල්‍ය නිදහස පැත්තට යන්න කවදාවත් පරක්කු නැහැ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ලොකු ප්‍රශ්න ඇති කරන පොඩි කාන්දුවීම් ගැන. මේවා තමයි අපි දවස ගානේ අපිටත් නොදැනීම කරන ඒත් මාසේ අන්තිමට බලුවම ලොකු ගාණක් එකතු වෙන වියදම්. පොඩ්ඩක් හිතන්නකෝ ඔෆිස් එකේදී යාළුවොත් එක්ක දවසට බොන කිරිතේ එක එහෙම නැත්නම් PNS එකෙන් ගන්න රෝල්ස් එක දවසකට රුපියල් 100ක් කියන්නේදී මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒත් එක මාසෙකට රුපියල් 3000ක් අවුරුද්දකට රුපියල් 30000ක් අම්මෝ ඒ සල්ලි වලින් වෙන කොච්චර දේවල් කරන්න තිබුණද? මේක තමයි අද තියෙන ඇත්ත తත්ත්වය. ජීවන වියදම කියන්නේ දැන් විහිළුවක් නෙමෙයි. ඉතින් අපි කලින් කතා කරපු අර පොඩි ලීක්ස් වලින් වෙන බලපෑම දැන් ගොඩක් වැඩි. මෙන්න සරලම විසඳුම. හරිම ලේසි. සතියට දවස් 3ක් විතරක් ගෙදරින් කෑම ගෙන්න try කරලා බලන්න. කඩෙන් කන වියදම අඩු වෙනව විතරක් නෙමෙයි ඇඟටත් හොඳයි. ඒ ඉතුරු වෙන සල්ලි කෙලින්ම ඔයාගේ සේවිංස් account එකට දාන්න පුළුවන්. හරි දැන් අපි කතා කරමු අපේ ඇහැට පේන්නේ නැති ඒත් අපේ වොලට් එකට හොඳටම දැනෙන ටිකක් ගැඹුරු මානසික කාන්දුවීම් ගැන. අපි මේකට රීටේල් තෙරපි කියලාත් කියනවානේ. දුකෙන් ස්ට්‍රෙස් එකකින් ඉන්නකොට මොනවා හරි බඩුවක් ගත්තම මුලින් එළ පොඩි ඩොපමීන් රෂ් එකෙන් తాවකාලික සතුටක් ලැබෙනවා. හැබැයි ඒකින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. වොලට් එක හිස් වෙන එක විතරයි වෙන්නේ. මේක තමයි සමාජ පීඩනය කියන්නේ. ලෝකෙට පේන ජීවත් වෙන එක. ඇත්තටම අපිට අවශ්‍යම නැති දේවල් වලට අපි වියදම් කරන්නේ අනිත් අය අපි ගැන මොනවා හිතයිද කියන බයට. Tamanටම දොස් කියා ගන්නවා වෙනුවට ඊළඟ පාර මොනවා හරි ගන්න හිතුනම තත්පරයක් නවත්තලා මේ ගැන කුතුහලයෙන් හිතන්න මම ඇයි මේ දේ ගන්න හිතුවේ කියලා ඇහුවම වැරදි කියන්නේ ඉගෙන ගන්න නියම අවස්ථා බවට පත් වෙනවා. දැන් අපි කතා කරන්නේ භයානකම කොටසක් ගැන. මිනිස්සුන්ව ණය චක්‍රයක හිර කරවන ලොකු කාන්දුවීම්. විශේෂයෙන්ම ලංකාවේ මේ තියෙන අධික පොලි අනුපාතය එක්ක මේක ගොඩක් භයානකයි. මේ ස්ලයිඩ් එකේ නියමෙට පෙන්නනවා බැංකුවේ ගේම් එක. බලන්න ක්‍රෙඩිට් කාඩ් ණයකට අපි 25ක් විතර පොලි ගෙවද්දි අපි ඉතුරුම් වලට ලැබෙන්නේ 5ක් වගේ පොඩි පොලියක්. මේක හරියට දුවන පටියක පස්සට දුවනවා වගේ වැඩක්. කවදාවත් ඉස්සරහට යන්න බෑ. මේ ශ්‍රී ලංකා මහ බැංකුව පවා නිර්දේශ කරන ඩෙට් ස්නෝබෝල් ක්‍රමය. ඇයි දන්නවද? පොඩිම ණය මුලින්ම ගෙවලා ඉවර කරාම ඒ ලැබෙන වින් එකෙන් ඒ ෆීලිං එකෙන් හිතට ලොකු මොටිවේෂන් එකක් එනවා. අන්න ඒ මොටිවේෂන් එක තමයි ලොකුම ණය ටිකත් ගෙවලා ඉවර කරන්න ඔයාට උදව් කරන්නේ. මූල්‍ය සාක්ෂරතාවයේ අඩුකම නිසා ඇතිවෙන භයානකම කාන්දුවීම් තමයි මේ. විශේෂයෙන්ම ලේසියෙන් සල්ලි හොයන්න ගිහින් ස්කෑම් වලට අහු වෙන එක. මේ බලන්න මේක විහිළුවක් නෙවෙයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන්මයි මේ නිල නිවේදනය දීලා තියෙන්නේ. මේ වගේ පිරමිඩ් ජාවාරම් අපේ රටේ ගොඩක් තියෙනවා. මිනිස්සුන්ගේ නොදැනුවත්කමෙන් තමයි මේවා ප්‍රයෝජන ගන්නෙ. මේක හොඳට මතක තියාගන්න නියම ආයෝජනයක් කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික වර්ධනය වෙන දෙයක්. සූදුව කියන්නේ එක රැයකින් සල්ලි හොයන්න ගිහින් තියෙන දේත් නැති කරගන්න එක. මේ වෙනස තේරුම් ගත්තොත් ඔයාගේ සල්ලි සුරක්ෂිතයි. හරි. දැන් අපි මේ හැම දෙයක්ම එකට එකතු කරලා බලමු. මේ ලීක්ස් හදාගන්න එක කරන්න බැරි දෙයක් නෙමේ. පාලනය තියෙන්නේ ඔයාගේ අතේ. හිතන්නකෝ අපි කතා කරපු මේ පොඩි ලීක්ස් ටික නැවැත්තුවොත් විතරක් ඔයාට මාසෙකට රුපියල් 1000කට වඩා ඉතුරු කරගන්න පුළුවන්. ඒක අවුරුද්දකට ලක්ෂයකටත් වඩා වැඩි ගාණක්. ඒ සල්ලි වලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මෙන්න ඔයාට චැලෙන්ජ් එකක්. මේ සරල චෙක්ලිස්ට් එක අද ඉඳලම ෆලෝ කරන්න පටන් ගන්න. මේ පොඩි පියවර වලින් තමයි ඔයාගේ මූල්‍ය අනාගතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. හරි. දැන් පන්දුව තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා මේ සතියේම හදාගන්න හිතාගෙන ඉන්න පළවෙනිම ලීක් එක මොකද්ද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක තියාගන්න හැම ලොකු ගමනක්ම පටන් ගන්න එක පොඩි පියවරකින්.